අග ඔන්න මිශ්‍ර ගැටළු විසඳීම අදින් එතන භාග පාඩම ඉවර වෙනවා පුතා. හරි මෙන්න ගාන. කිස්සරි මහතා ප්‍රජා මධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාග කළේය. අද ඒතොන සල්ලි ටික පරිත්‍යාග කළා. කොහොමද කරේ? ඔහු පරිත්‍යාග කළ මුදලින් එයා මුදල් පරිත්‍යාග කරාම මෙන්න ඒගොල්ලෝ කරපු දේ. මුදලින් 9න් 2ක් සංගීත භාණ්ඩ මිලදී ගැනීම සඳහාද දෙකෙන් එකක් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහාද යොදා තිබිනි. ඒ කියන්නේ මම ඔයාලට මේ කතාව කිව්වා මේ විදිහට කරන්න කියලා. කොහමද? මේ තියෙන්නේ එයා පරිත්‍යාග කරමු මුදල නම් අපි කොටුවකට ගත්තොත් හරි මුදල කොටුවකට අරගත්තොත් මේකෙන් පුතා 9න් 2ක් සංගීත භාණ්ඩ වලට 9න් 2ක් සංගීත භාණ්ඩ වලට දෙකෙන් එකක් ක්‍රීඩා භාණ්ඩ වලට අපි දන්න ප්‍රජාශාලාවක ඉතින් ඔය හැම දෙයක්ම තියෙන ප්‍රජාශාලාවක්නේ නේද? එතකොට එයා දීපු සල්ලි වලින් මේවා යොදවලා තිනවා. ඉතිරියෙන් නෙවෙයි. මුළු මුදලෙන් 9න් 2ක් ඒ වගේම මුළු මුදලින් භාගයක්. මොනවටද? මේ අදාළ සංගීත භාණ්ඩ සහ ක්‍රීඩා කටයුතු සඳහා මේ භාණ්ඩ මිලදී ගැනීම යොදවලා. ඒතර අපෙන් අහන ප්‍රශ්නය මුළු මුදලින් කවර භාගයක් සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදාගෙන ඇද්දැයි සොයන්න. දැන් 9 රොමිලක එකට උත්තරේ මේ දෙක සඳහා යොදාගත්ත මුළු මුදල කොච්චරයිද එහෙනම් පරිත්‍යාග කර මුළු මුදලේ 9න් 2ක් සංගීත භාණ්ඩ වලට නම් දෙකෙන් එකක් ක්‍රීඩා භාණ්ඩ වලට මේ දෙක එකතු කරන්න ඔච්චරයි. ඒතර මෙහෙම කපල් දානවද? ඒ කපල් දාන්නේ මෙතන මොකක් වුණාද? ගුණ කිරීම වුණා. එහෙම කපන්න බෑ මේක සුළු කරන්න හරය සමාන කරගන්න ඕනේ නේද පුතා? හරය සමාන කරගන්නකොට ඒතර මෙතන තියෙන 9 නම් මෙතන තියෙන 2 නම් 2යි 9 පොදු හරය මොකද්ද? 18. එහෙනම් මම මොකද කරන්නේ? මේක දෙකෙන් ගුණ කරනවා. මේකත් දෙකෙන් ගුණ කරනවා. නෑ. මෙතන දෙකෙන් ගුණ කරනවා. මෙතන 9න් ගුණ කරනවා. මෙතනත් කියෙන් ගුණ කරනවා 9න්. ඇයි? නම් වරක් 2 18යි. එහෙනම් මේක දෙකෙන් ගුණ කරේ 18 වෙන්න. මෙතන දෙකෙන් ගුණ කරපු නිසා මෙතන දෙකෙන් ගුණ කරා. මෙයත් 18 වෙන්න එහෙනම් 9න් ගුණ කරන්නේ. එතකොට හරය 9න් ගුණ කරපු නිසා ලවයත් 9න් ගුණ කරනවා. දැන් මට උත්තර එනවා කීයද? මෙතන එනවා 18න් 4යි. මෙතන එනවා 18න් 9යි. 18න් 13යි. අන්න උත්තරේ. ඔච්චරක් යොදවලා තිනවා එයා ගත්ත මුදලින්. එයා දීපු මුදලින්. එහෙනම් කොච්චරක් ඉතුරු වෙනවද? එහෙනම් මේ කියන්නේ මුළු මුදලෙන් මුළු මුදල 18කට කඩලා පුතා හරිද? මුළු මුදල මෙහෙම 18කට කඩලා ඒකෙන් 13ක් පාවිච්චි කරලා ඒ අදාළ දේවල් වලට. ඒතර මේ ටික තමයි ඉතුරු උනේ. මේ තමයි ඉතිරිය. බලමු. ප්‍රමිලකන් දෙකේ අහනවා. ඉතිරි වූ මුදලින් ඉතුරුව තමයි හොයන්න වෙනවා දැන්. ඉතිරි වූ මුදලින් 5න් එකක් පුස්තකාලයට පොත් ලබා ගැනීමට යොදාගත්තා. මේක ඉතුරු මුදල නම් මේක මම මෙහෙම ඉරි ගොඩක් ගැහුවේ පාට කරලා පෙන්නන්න ඉතුරු වුණා කියලා මේක 5කට කඩලා 5න් එකක් පොත් මිලදී ගන්න අරගෙන 5න් එක ගත්තේ පොත් ගන්න ඉතිරි වෙච්ච මුදලෙන්. ඒක මුළු මුදලෙන් නෙවෙයි. මුළු මුදලෙන් 5න් එකක් නෙවෙයි. ඉතිරි වෙච්ච මුදලෙන් 5න් එකක්. දැන් ඉතුරු වුණා නම් අපි කියමුකෝ මේ මෙතින්දු ලක්ෂයක් ඉතුරුනේ ලක්ෂයයි නම් ලක්ෂය 5කට බෙදුවා. 5න් එකක් කියන්නේ ඒක 20000යි. ඒතර 20000ක තමයි පොත් තරන් තියෙන්නේ. ඒතර මුළු මුදලෙන් 5න් එකක් නෙවෙයි එහෙනම්. එහෙනම් අපේ ප්‍රශ්නේ වෙන්නේ මුළු මුදලින් කවර භාගයක් පොත් මිලදී ගැනීම සඳහා යොදාගෙන තිබුණේද? ඉතිරියෙන් 5න් එක කියන එක එහෙනම් මුළු මුදලෙන් හොයන්නම් අපි ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ ඉතිරිය කොච්චරද කියලා. ඉතිරිය හොයමු. ඉතිරිය හොයන්නේ කොහොමද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන 18න් 13යි. එහෙනම් මේක කීයද? එකෙන් අඩු කරන්න 18න් 13ක්. මේක 18න් 18යි. මෙතන 13යි 18න්. උත්තරේ 18න් 6යි. 18න් 5යි. සරල කරන්න බෑ මේක තමයි උත්තරේ. ඒතර ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මේ ටික අරගෙන අපි වියදම් කරා දැන්. මේ ටික තමයි ඉතුරු උනේ. ඒක 18න් 5යි. මේක තමයි 5කට කැඩුවේ. මේකෙන් කොටසක් තමයි පොත් ගත්තේ. එහෙනම් පොත්වල භාගෙ කොච්චරද හොයන්න නම් ඉතිරිය කොච්චරද
ඉතිරියෙන් පහෙන් එකකයි පොත් ගත්තේ. ඉතිරියෙන් පහෙන් එකක පොත් නම් ගත්තේ. ඉතිරියෙන් පහෙන් එක හොයන්නේ මෙහෙම. ඉතිරියෙන් පහෙන් එක 13ක් වියදම් කරා නම් 18න් 13ක් වියදම් කරා නම් ඉතිරිය මගේ පුතේ 18න් 5යි. 18න් 5න් කියන්නේ ගුණිතය. පහෙන් එකක්. පහට පහ කැපෙනවා. උඩට 1යි යටට 18යි. 18න් එකයි. ඔන්න උත්තරේ. 18න් එකක් තමයි යා පොත් අරන් තින්නේ. ඒගොල්ලෝ පොත් අරන් තින්නේ දීපු මුළු මුදලෙන්. හරිද? එපාර කියනවා පොත් මිලදී ගත් පසු ඉතුරු වූ මුදල ප්‍රජා මධ්‍යස්ථානයේ පිළිසකර කිරීම සහ යොදාගනි. දැන් පහෙන් එකක් පාවිච්චි කරා නම් නොකිය කියන්නේ පහක් තිබුණා. පහෙන් එකයි ගත්තේ. ඉතිරිය පහෙන් පහ නම් පහෙන් එකයි ගත්තේ. ඒතර පහෙන් එකයි ගත්තේ නම් පහෙන් හතරක් ඉතුරුයි. මේක කෙලින්ම නඩත්තු කටයුතු ඔය අලුත් වැඩියා කරන්න නම් නම් ඒවට පාවිච්චි කරන කවුද? ප්‍රජා ශාලාවේ ඔය ඉන්න ඉතින් ඔය සමාජික මණ්ඩලේ. එන අපෙන් අහනවා ප්‍රශ්නය. පොත් මිලදී ගත් පසු ඉතුරු වූ මුදලින් ප්‍රජා ශාලා පිළිසකර කරගෙන යොදා ගැනීම මුළු මුදලින් කවර භාගයක් පිළිසකර කිරීම සඳහා යොදා ගත්තද? ඉතින් ඉස්සෙල්ලා වගේම තමයි. ඉතිරියෙන් පහෙන් එකක් ගත්තේ ඒගොල්ලෝ පොත් මිලදී ගන්න නම් ඉතිරියෙන් පහෙන් හතර ගන්න ප්‍රජා ශාලා පිළිසකර කර. එහෙනම් රෝමිලාකන් 3ට උත්තරේ දාන්නේ කොහමද? ඉතිරිය ලිව්වා. ඉතිරියෙන් කියලා ලිව්වා. ඒකෙන් පහෙන් එකක් පොත් නම් නොකිය කියන දේ තේරුම් ගන්න ඕන. පහෙන් හතරක් අරගත්තේ පිළිසකර කරන්න. මේක ලේසියෙන් හදන්න පුළුවන් විදිහට මේ ගන්නෙ මම. ඒ නිසා ඉතිරිය කොච්චරයිද? 18න් 5යි. ඒකෙන් පහෙන් හතරක් කියන්නේ ගුණිතය 18න් 5න් 4. පහටක පහ කැපෙනොත් දෙකෙන් බෙදුවම 2යි දෙකෙන් බෙදුවම 9යි. ඇත්තටම 9න් 2ක් ඒගොල්ලෝ වැය කරලා තියෙනවා. මේක හොයන්න තව ක්‍රමයක් තියෙනවා. කොහොමද? 18න් 13ක් වියදම් කරා. තව පොත් ගන්න 18න් එකක් වියදම් කරා. හරිනේ? ඇයි? 18න් එකක් පොත් වලට. පොත් වලට 18න් එකයි සංගීත භාණ්ඩ හා ක්‍රීඩා භාණ්ඩ වල 18න් 13යි. ඔක්කොම 18න් 14ක් වියදම් කළා. 18න් 14ක් වියදම් කළා. 18න් 14ක් කියලා කියන්නේ මේ තියෙන සල්ලිය නම් ප්‍රත්‍යාග කළ මුදල නම් මේක මෙහෙම 18කට කඩලා 18න් 14ක් වියදම් කරා නම් 18න් 4ක් මොකද උනේ? ඉතුරු වුණා. ඒක තමයි ප්‍රජා ශාලාව පිළිසකර කරන්න ගන්නෙ. ඉතින් ඕක තමයිනේ පුතේ සරල කරාම 9න් 2. බලන්නකො දෙකෙන් බෙදුවම 2යි. දෙකෙන් බෙදුවම 2යි. දෙකෙන් බෙදුවම 9යි. 9න් 2යි. හරි. එකම තමයි. කොහොම හෙව්වත් ඒකම තමයි. වියදම් කළ මුදල ඔක්කොම හොයාගෙන ඉතුරු වෙච්ච මුදල හොයාගන්නේ මේ විදිහට. නේද? පැහැදිලිද? ඒ කියන්නේ මම හොයාගත්තා මෙතන ආවේ 18න් 14යි. එහෙනම් ඉතිරිය හොයන්න එකෙන් අඩු කරනවා 18න් 14ක්. 18න් 4යි. 18න් 18න් අඩු කරන්න 18න් 14ක්. 18න් 4යි. 18න් 4 සරල කරාම 9න් 2යි. අන්න උත්තරේ. එපාර කියන අවසානයේ පිළිසකර කිරීම සඳහා රුපියල් 20000ක් නම් කෙසේ මහතා පරිත්‍යාග කළ මුදල කීයද? පිළිසකර කරපු මුදල දැන් දන්නෝ 9න් 2යි. 9න් 2ක් තමයි රුපියල් 20000. රුපියල් 20000 9න් 2ක්. එහෙනම් 9න් 1ක් කියන්නේ කොච්චරද? 20000 බෙදීම 2. එහෙනම් 9න් 1ක් කියන්නේ 10000යි. 9න් 1ක් 10000 නම් පරිත්‍යාග කරේ 9න් 9ක්. 9න් 2ක් 20000යි 9න් 1ක් 10000යි 10000 හේවා කීයක්ද? 9ක් 90000යි. ඔන්න උත්තරේ. එහෙනම් කීයද මුදල? 90000ක්. මොකද උනේ? එයා දීලා තියෙනවා කිසිරි මහතා. කොබන ගාන උත්තරේ හරි ළමයි. ඒක හදන්න උන්නේ නැද්ද? හා. ගාන මම කියලා දෙන්නම්. ඒකෙත් නම්බර් 8. ඒක ගමු. හරිද? දැන් මේක කියලා දුන්න නිසා මේක දැන් ලියා ගන්න දෙන්නේ නැහැ. මේ තව ටිකකින් මේක කොහොම හරි මේකට උත්තරේ ගන්න ඕනේ. දැන් කියලා දුන්න නිසා කොහොමද පුළුවන් කරන්න? එවනට මේකුවා. හරි මේකුවා. බලා ගන්න එපා. බලා ගන්න එපා. හරිනේ? ඒක හදන්න වෙලාව දෙනවනේ එතකොට. මෙන්න 8 වෙනි ගාන. මිනිසෙක් තමා ළඟ තිබූ මුදලින් දෙකෙන් එකක් බැංකුවේ තැන්පත් කළේය. මෙන්න මිනිසා ගාව තියෙන මුදල. මම හැමදාම කියනවා මේ වගේ ගාණක් හදන්න ලේසිම විදිය තමයි මේ විදිය අඳ ගන්න එක. දෙකෙන් එකක් බැංකුවේ තැන්පත් කරලා.
එතකොට Nokia කියන්නේ මොකද්ද? Nokia කියන්නේ මොකද්ද? Nokia කියන්නේ ෆෝන් જાතියක් තමයි. ඒක නෙමෙයි මම හැවුවේ. මෙතන මේ Nokia කියන එකේ තේරුම මොකද්ද? Nokia කියන එකේ තේරුම මොකක්ද? භාගයක් තැම්පත් කරා නම් භාගයක් තැම්පත් කරේ නෑ. මේක තැම්පත් කරා. මේක තැම්පත් කරේ නෑ. මේක තමයි අතේ තියෙන දේ. බලමු මේ අතේ තියෙන දෙයට කරන දේ. ඉතිරි වූ මුදලින් දෙකෙන් එකක් ගමන් වියදම් සඳහා වැය කළේය. ඉතිරි වූ මුදලින් දෙකෙන් එකක්. ඉතුරුනේ දෙකෙන් එකක්. දෙකෙන් එකක් තමයි ගමන් වියදම්. පුදුම ගමන් වියදම් තෝ යන්නේ. ඇවිදින එකම තමයි කරන්නේ මේ මිනිස්සයා එහෙනම්. එහෙනම් දෙකෙන් එකක් ගමන් වියදම් සඳහා වියදම් කරලා. ඉන්පසු ඉතුරු මුදලින් තමයි පුතු තිදෙනාට සමාන බෙදා දුන්නේය. පුතාට ලැබුණු මුදල රුපියල් 15000කි. ගමන් වියදම් සඳහා වැය කළ මුදල මුල මුදලින් කවර භාගයක්ද? තැන්පත් කළ මුදල හා ගමන් වියදම් සඳහා වැය කළ මුදල මුලෙන් කවර භාගයක්ද? ඔහු ළඟ තිබූ මුළු මුදල සොයන්න. හරි. එහෙනම් ප්‍රශ්නාංක 1 මම ආයි කියන්නම්. යම් ප්‍රමාණයක් මුදල් තිබුණා. තැන්පත් කරා භාගයක්. ඉතුරු භාගය තමයි වියදම ගත්තේ. ඉතුරු භාගය තමයි වියදමට ගත්තේ. ඒ භාගයෙන් භාගයක්. එහෙම බැලුවම භාගයෙන් භාගයක් කාලයි ඉතින්. භාගයෙන් භාගය කාලයිනේ. කෙලිම ගමන් වියදම් වලට යන්නේ කාලය කියලා එනවා. කොහොමද ගන්නෙ? තැන්පත් කරාට පස්සේ භාගයක් ඉතිරි වූ මුදල සමානයි නම් ඉතිරි වූ මුදල කියන්නේ එක අඩු කිරීම භාගයයි. නැත්තම් මේක ලියන්නේ එක කියන්නේ දෙකෙන් දෙකයි. දෙකෙන් එකක් අඩු කරාම දෙකෙන් එකයි. මේ තමයි ඉතිරි වූ මුදල. රොමිලක්කන් එකේ අහන්නේ. තාම අපි රොමිලක එකනේ යන්නේ. ගමන් වියදම් සඳහා වැය කළ මුදල කවර භාගයක්ද? තාම රොමිලක එක යන්නේ. එහෙනම් ගමන් වියදම් සඳහා වැය කළ මුදල හොයන්නම්. ගමන් වියදම් සඳහා වැය කළ මුදල කවර භාගයක්ද කියලා හොයන්නම්. ඉතිරිය කොච්චරද? ඉතිරියෙන් දෙකෙන් එකක්. ඉතිරියෙන් දෙකෙන් එකක්. ඉතිරිය කොච්චරයිද? භාගයයි. අහන් ඉන්නේ නැත්තේ කවුද? ඉතිරියෙන් භාගයයි. ඉතිරියෙන් භාගයයි. ඉතිරිය භාගයයි. භාගයෙන් භාගයයි. භාගයෙන් භාගේ. එක්කරක් එක එකයි දෙවරක් දෙක හතරයි. භාගයෙන් භාගේ කාලයිනේ. දැන් පාම් භාගයක් අරගෙන අපි එහෙම කරනෝනේ. අපි කියන පාම් භාගයක් අරගෙන එකෙන් භාගයක් මට දීපන් කියලා වාගේ යාළුවා ඉල්ලනවා. ඔයා ගත්තම මෙතින්දු භාගයෙන් භාගයක් මං කියන භාගයක් දෙන්න කියලා. භාගයෙන් භාගේ කීයද? කාලයිනේ. හරිනේ කාලනේ භාගයෙන් භාගේ. හරිනේ මං කියන්නේ භාගයෙන් භාගේ කාල නෙවෙයිද? hina වෙනවා මේ ගෑල්ලාමේ කාලය කිව්වම. කාලක් ඇතිද? ගෑල්ලාමේ නම් කාලක් ඇති කොල්ලොන් නම් බෝතලෙත් මදි මං හිතන්නේ දැන්. ඇයි? මං ගේ වතුර. ඔයාලා hina වෙන්නේ මොකද? වතුරනේ. අය ඔයගොල්ලෝ නටන දඟලනවා. ඒතර දාඩිය දානින්ද වතුර බොන්න ඕනේ මේගොල්ලෝ ඉතින්. ඔහේ අර මොකද හරක දාන්නේ මොකද්ද? හරක දානවා චොක් ගාලා වැටෙනවා. චොක් ගාලා වැටුනමයි. එහෙමමනේ. අහම ඉන්න. නෑනේ හැබැයි අද ගියා නේද කඩේ? හරි. ඔයා හොඳයි. මේ D විටමින් මේ බලන්න. D විටමින් බලන්න. හතරෙන් එකක් ගමන් වියදම් සඳහා වැය වෙනවා. එහෙනම් රොමිලගේ එකට උත්තරේ ඒක. පො 100 කෙනෙක් වගේ. කැතයි ඒක නං ඈ. රොමිලගේ ඊ ෆ්ලැග් එක උස්සලා අමාරුයිද? ඉස්සුවද ඒක නෑනේ. කර ගැහුවද ඒකට? ගියේ නැද්ද? හා. ඊළඟ එක බැංකුවේ තැන්පත් කළ මුදල හා ගමන් බිමන් සඳහා වැය කළ මුළු මුදල කවර භාගයක්ද? බැංකුවේ තැන්පත් මුදල හා ගමන් වියදම් සඳහා වැය කළ මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද? ඉතින් පුතේ මේ වෙනකොට තැන්පත් කරා භාගයක් ගමන් වියදම් සඳහා හතරෙන් එකක්. එහෙනම් මුළු එකතු කියන්නේ මේ දෙකේ එකතුව. ඉතින් පුතේ දෙකෙන් එකයි හතරෙන් එකයි එකතු කරන්නනේ. හරියට නිකන් සිංහලෙන් ලිව්වොත් භාගයයි ධන කාලයි. කාල නෙමෙයි කාල. තුන් කාලයිනේ. ඕනම කෙනෙක් නිකන් මේක නිකන් ඔයාගේ එක්ස්පීරියන්ස් එකේ ලියද හැකි මේක 4න් 3යි කියලා එන්නේ. නේ 4න් 3යි කියලා එන්නේ කීයද හැකි? භාගයයි කාලයක තුන කාලයක්නේ. ඔයා භාගයකුත් ගන්නවා පාන් ගෙඩියෙන් තව කාලකුත් ගන්නවා. දැන් කීයද? පාන් 3 කාලයි. ඒතර සුළු කරන්නේ කොහමද? මෙතන තියෙන්නේ දෙකෙන් එක. මෙතන තියෙන්නේ හතරෙන් එක. මෙයාව 4 කරන්න පුළුවන් මෙතන දෙකෙන් ගුණ කරලා මෙතනත් දෙකෙන් ගුණ කරනවා. ඇයි මෙයා දෙකෙන් ගුණ කරාම මෙතන 4 වෙනවා පුතේ. දෙවරක් දෙක 4යි. දෙවරක් එක 2යි.
4න් 2යි 4න් 1යි. 4න් 3යි. හරිනේ? ඔක තමයි සම්පූර්ණ වියදම් කළ මුදල. ඒතර සම්පූර්ණ මේකෙන් 4න් 3ක් වියදම් කරලා නම් 4න් 3ක් වියදම් කරලා නම් ඒ අයිතිකාරයා වෙන්නේ අර චූස් ගෑවේ. එයා වගේමයි බල්ලත්. නේ අයිතිකාරයා චූස් ගෑවනේ. ඌ වගේම නේද බලන්නකෝ බල්ලා. ඉතින් උගෙල් ලොන් නෑ අරුගෙල් ලොන් නෑනේ කොහොමද? බල්ලාගෙල් ලොන් නෑ අයිතිකාරගෙල් ලොන් නෑනේ. උඹ දන්නව ඒක? හරි. සුදු පුතේ බලන්න රත්තරන් පුතේ. මේ ගාන වියදම් කරලා නැහැ. අමින මම දෙන්න එනවා හොඳ උත්තරයක් දෙන්න මම එන්නම් ඔතෙන්. 4න් 3 සම්පූර්ණ වියදම් කළා. මේටි වියදම් කළා නෑ. එහෙනම් වියදම් කරපු නැති ප්‍රමාණය හොයන්නම් එකෙන් අඩු කරන්න ඕන කීයද 4න් 3. ඉතින් මේක 4න් 4යි. 4න් 3න් 4න් 3 අඩු කරාම කීයද උත්තරේ 4න් 1යි. එහෙනම් අපෙන් අහන්නේ ඔහු ළඟ තිබු මුළු මුදල කීයද? එතකොට බැංකුවේ තැන්පත් කළ මුදල සහ ගමන් කළ මුළු මුදල ගත්තම මේක. දැන් මොකද්ද කරේ? ඉතුරු වෙච්ච මෙන්න මේ 4න් 1 සමසේ කොටස් කීයකට කැඩුවද? 3කට කැඩුවා. ඔක්කොම දැන් මෙයා වියදම් කරලා මෙහෙම ගමන් වියදම් වලටයි ඔහම වියදම් කරලා මෙන්න මෙච්චරක් තමයි ඉතුරුනේ. දැන් මේක සමාන කොටස් 3කට කඩලා පුත්තු 3 දෙනාට සමසේ බෙදුවා. ඒතර 4න් 3යි 4න් 1යි ඉතුරුනේ. ඒතර ඉතිරිය පුතුන් දෙදෙනාට සමසේ දුන්නා නම් එක්කෙනෙක්ට ගාන හොයන්නේ කොහමද? ඉතිරිය කොච්චරද? ඉතිරිය කොච්චරද 4න් 1යි. ඉතිරියෙන් පුත්තු කීයද? 3 දෙනයි. එක්කෙනෙකුට එක කොටසයි යන්නේ. 3ෙන් බෙදන්න ඕන. එහෙනම් 3න් 1යි. ඉතිරිය කීයද? 4න් 1යි. 4න් 1ෙන් 3න් 1 4න් 1ෙන් 3න් 1 කියන්නේ අල්නයන ගුණිතය 12න් 1යි. එක පුතේකට 12න් 1යි. 12න් 1 කියන්නේ මුදලක් විදියට රුපියල් කීයද? 15000යි නං. පුතේකට 12න් 1යි. මේ මං හොයාගත්තේ පුතේකට ලැබෙන මුදල මුළු මුදලින් කවර භාගයක්ද කියන එක. පුතේකට ලැබෙන මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද කියලා. පුතේකට ලැබෙන මුදල මුළු මුදලෙන් කවර භාගයක්ද? හරිද? තේරෙනවද පුතේ? තේරෙනා. ඉතිරියෙන් 3න් 1. අය සමසේ 3ෙන් බෙදනවා. සමසේ බෙදනවා 3 දෙනාට. 3ෙන් බෙදන්න ඕනේ නේද? එහෙනම් මේ ඉතිරි වෙච්ච මුදල 3ෙන් බෙදනවා. ඉතිරි වෙච්ච මුදල 4න් 1යි. 4න් 1 3ෙන් බෙදනවා කියන්නේ 3න් 1ෙන් ගුණ කරනවා. 3න් 1ෙන් බෙදුවම 12න් 1යි. එහෙනම් පුතේකට 12න් 1යි. පුතේකට 12න් 1යි නම් එක පුතේකට මේ තියෙන පුතා නම් එක පුතේකට රුපියල් 15000යි. පුතේකට ලැබුණ භාගය 12න් 1යි. එහෙනම් 12න් 1ක් 15000යි දරුවෝ. එහෙනම් අහන්නේ ඔහු ළඟ තිබු මුදල කීයද? 12න් 1ක් 15000 නම් 12න් 12 තමයි මුළු මුදල. 15000 ගුණ කිරීම 12. 12 සරක් 15. 15 සරක් 2 30 බිංදුව ඉතුරුයි 3යි. ආයි 12යි 3යි 15. 15 සරක් 12 සරක් 5 60 බිංදුව ඉතුරුයි 6යි. 1,80,000යි. ඔහු ළඟ තිබු මුදල කීයද? රුපියල් 1,80,000යි. හරිනේ?